ආයුබෝවන් කියලා පිළිගන්නවා 2025 වරහන් 2026 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නංගිල මල්ලිල ඔයාලා හැම කෙනෙක්වම ඉතින් ඔන්න ඔයාලගේ ප්‍රතිඵල දිනය සම්බන්ධයෙන් අලුත්ම නිවේදනයක් නිකුත් කරලා තිනවා. ඉතින් මේක හිරු නිවුස් වලත් ගියා. ඉතින් ඒ වගේම FM රේඩියෝ වලත් මෙන්න මේ නිවේදනය නිකුත් කරා. ඉතින් හිරු නිවුස් එක ගියා කියන්නේ ඔයාලා දන්න ඇති සාමාන්‍යයෙන් හිරු නිවුස් එකේ බොරු ප්‍රචාරය කරන්නේ බොරු තොරතුරු ප්‍රචාරය කරන්න. ඉතින් ඒ වගේම www.donate.lk වෙබ්සයිට් එකට ගියාට පස්සෙත් මෙන්න මේ වෙබ්සයිට් එකෙත් මෙන්න මේ නිවේදනය හිමම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති www.donate.lk වෙබ්සයිට් එක කියන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඔයාලගේ ප්‍රතිඵල නිකුත් කරන වෙබ්සයිට් එකක්. ඉතින් ඒක හැමෝම දන්නවා. ඔයාලගේ ප්‍රතිඵල නිකුත් කරලා වෙබ්සයිට් එකෙන් බලා ගැනීමේ හැකියාවද තියෙන්නේ අන්න ඒ වෙබ්සයිට් එකේදී. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එකේ පළවෙනි වතාවට වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා වෙන subscribe button එක click කරලා එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි දැන් වැඩි කතා නොකර යන්න අපේ තොරතුරු මොකක්ද කියලා බලන්න. හරි ඉතින් දැන් ඔයාලට මෙන්න මේ මෙතන පේනවා ඇති. ඉතින් මම ඔයාලට මෙන්න මේක zoom කරලා පෙන්නන්නම්. ඉතින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාස මැද සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා. මැයි 25 තමයි මෙන්න මේ හිරු නිවුස් එකෙන් ඒ වෙබ්සයිට් එකට තමයි මෙන්න මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඇතැම් සමාජ මාධ්‍ය විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට පළ කරන වාර්තා අසත්‍ය බවත් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර් ලියනගේ පවසා සිටියේ කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ විභාගය ලිව්වට පස්සේ උත්තර පරීක්ෂාව අදියර 3කින් පැවැත්වෙනවා. ඒ අදියර 3 ඉවර වෙලා ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලගේ දෙකේම ලකුණු එකතු කරලා මුළු රිසල්ට් එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් ජූනි මාසයේ මෙන්න මෙතන මේකේ හරියාකාරවම සඳහන් කරලා තියෙනවා ජූනි මාස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ රිසල්ට් එක එන්න ජූනි මාසේ මැද සතිය වගේ වෙනවා. ඉතින් කවුරුත් බය වෙන්න එපා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම හොඳ රිසල්ට් එකක් ඇති කියලා. මේ වීඩියෝ එක පල්ලෙහාම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.